ඉතින් කොහමද යාළුවනේ? ඔයාලා හැමෝම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා සිංහල මූවි රිවිව් YouTube channel එකට. අදත් ඔයාලා ගොඩක් කැමති විදිය ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. ඒක තමයි Frozen කියන 2010 නිකුත් වුණ Thriller කියන කාණ්ඩයට අයිති වෙන ඉංග්‍රීසි මූවි එක. හිමේ ස්කී කරන්න යන තුන් දෙනෙක්ට වෙන අකරතැබ්බයක් ගැන තමයි ෆිල්ම් එකේ මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවරන කල්ම බලලා අන්තිමට ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා කියනවා. වැඩි කතා නැතුව අපි යන් එහෙනම් මූවි එක පැත්තට. ඉතින් මේ වෙද්දි හිම වැටෙන්න පටන් අරගෙන තියෙන හින්දා මුළු පළාතම හිම වලින් වැහිලා ගිහිල්ලා. මේ වගේ කාලවලට සීත රටවල් වල ඉන්න කට්ටිය හිම ක්‍රීඩා කරන්න ගොඩක් කැමතියි. ඒ වගේම යාලා ඒ දැන් හොයාගෙනත් යනවා. ඒ විදිහට ඇවිල්ලා ඉන්න තුන් දෙනෙක් තමයි මේ ඩෑන් පාකර් කියන කපල් එකයි ලින්ච් කියන යාළගේ හොඳම යාළුවා. ඉතින් මෙතන ස්කී කරන්න කන්ද මුදුනට යන්න තියෙන කේබල් කාර් එකක් ආධාර කරගෙන. මෙයාලා මෙතනට ආවත් කේබල් කාර් එකේ යන නම් සල්ලි තිබ්බේ නැහැ. තුන් දෙනා ළඟම තිබ්බ ඩොලර් 50ක් විතරයි. හැබැයි තුන් දෙනාටම යන්න ඩොලර් 150ක් ඕන කරනවා. වෙනදට මේ කේබල් කාර් එකේ වැඩ කරන්න ඉන්න ලින්ච් අඳුරන ගෑනු කෙනෙක්. වෙලාව කියන්නේ අද ඒ ගෑනු කෙනා වැඩට ඇවිල්ලා තිබ්බේ නැහැ. දැන් තුන් දෙනා කල්පනා කරනවා කොහොමද කේබල් කාර් එකේ කන්ද මුදුනට යන්නේ කියලා. මෙයාලා කතා වෙන්නේ පාකර් ගිහිල්ලා එතන ඉන්න සිකියුරිටි ගාර්ඩ්ට ටිකක් ආදරෙන් කතා කරොත් නම් මිනිහව රවට්ට ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මුලින්ම පාකර් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. පස්සේ ඩෑනුත් කියනවා අපිට උඩට යන්න විදිහක් නැති හින්දා මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකින්ද අය කිව්ව විදිහටම සිකියුරිටි ගාර්ඩ් ළඟට ගිහිල්ලා එහෙම කතා කරලා බලන්න කියලා. පස්සේ ඉතින් කොල්ල දෙන්න බල කරපු හින්දාම පාකර් යාගේ උඩ බොත්තම එහෙම ගලවගෙන අර සිකියුරිටි ගාර්ඩ් ළඟට යනවා. එයා මුලින්ම මේ ගැන කියන්නේ නැතුව මිනිහට හිනාවක් එහෙම දාලා සිගරට් එකක් ඉල්ල ගන්නවා. පස්සේ මිනිහා ටිකක් ෆිට වුණාට පස්සේ තමයි සිද්ධිය ගැන කියන්නේ. එයා කියනවා එයා යාගේ යාළුවෝ දෙන්න ස්කී කරන්නේ නැද්දි ක්‍රෙඩිට් කාඩ් දාලා ඇවිල්ලා ඉතින් එයාලගේ අතේ තියෙන්නේ ඩොලර් 50ක් ඉඳලා පුළුවන් නම් ඒක අරගෙන කේබල් කාර් එකේ කන්ද මුදුරට යන්න ඉඩ දෙන්න කියලා. හැබැයි එහෙම කරොත් එයාගේ ජොබ් එකක් නැති වෙන්න පුළුවන් හින්දා මිනිහා මුලින්ම මේ වැඩේට බෑ කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් ටිකක් බගෑබැත් වෙලා ඉල්ලුවට පස්සේ අන්තිමට සිකියුරිටි ගාර්ඩ් මෙයාලට කේබල් කාර් එකේ කන්ද මුදුරට යන්න පාස් එකක් අරගෙන දෙනවා. පස්සේ තුන්දෙනාම කේබල් කාර් එකට නැගලා කන්ද මුදුරට යන්න පිටත් වෙනවා. මෙයාලා මේම හිමේ ක්‍රීඩා කරන්න හිතාගෙන ආවට පාකර්ට නම් තාම එච්චර ස්කී කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. එයා මේ පාර පුරුදු වෙන්නම් කියලා තමයි හිතාගෙන ඩෑන් එක ආවේ. තුන්දෙනාම එහෙම භාගයක් විතර දුරකට යද්දී එකපාරටම කේබල් කාර් ටික නතර වෙනවා. ඒකට පාකර් නම් එච්චර කැමති වුණේ නැහැ. මොකද එයා උස තැන් වලට ගොඩක් බයයි. මේ හින්දාම ලින්චාගේ සීට් එක හොලවලා එයාව බය කරන්නත් හදනවා. ඒත් එක්කම ඩෑන් පාකර්ගේ හිතේ තියෙන බය නැති කරන්න හිතාගෙන එයාට කියනවා බය වෙන්න දෙයක් නැහැ මේ වගේ කේබල් කාර් වල ඔහොම නිතරම වෙනවා. තව ටික වෙලාවකින් ඕක හරියයි කියලා. ඩෑන් කිව්ව විදිහටම ටික වෙලාවකින් ආයෙත් කේබල් කාර් ටික වැඩ කරන්න ගත්ත හින්දා මෙයාලා කන්ද මුදුරට ගිහලා කාට් එකෙන් බිමට බහිනවා. පස්සේ තුන්දෙනා ස්කී කරන්න කලින් එයාලගේ බඩු ටික ලෑස්ති කර ඉද්දී ලින්ක් එතන තනියම ඉන්න එක ගර්ල් කෙනෙක්ව දකිනවා. ඒ ගර්ල් මේ වෙලාවේ සපත්තු දාන්න හදද්දී බිම වටන හින්දා ලින්ච් එතනට ගිහිල්ලා ගර්ල්ට සපත්තු දාන්න උදව් කරනවා. කොහොම හරි ඒ ගර්ල්ගේ කොල්ලත් ඒ හරියම හිටියා. කොල්ලට මේකට තරහා ගිහිල්ලා ගර්ල්ව අල්ලන්න හැදුවා කියලා ලින්ච් ගහන්න හදනවා. පස්සේ අර ගර්ල් තමයි ලින්චයාට උදව් කරන්න හැදුවේ කියලා රණ්ඩුව නතර කරන්නේ. ඒ වෙච්ච සිද්ධියට ගර්ල් ලින්ච් සොරි කියලා කියනවා. ලින්ච් කියනවා ඒකට කමක් නැහැ ඇත්තටම මට ඔයාට උදව් කරන්න විතරයි ඕන උනේ කියලා. පස්සේ දෙන්නම විස්තර ටිකක් කතා කර ඉඳලා අර ගර්ල් ස්කී කරන්න යනවා කියලා එතනින් යනවා. ඊළඟට තුන්දෙනා කන්දෙන් පහළට ස්කී කරන්න පටන් ගන්නවා. පාකර්ට නම් මේක පුරුදු නැති හින්දා ඩෑන් එයාට පුරුදු කරන ගමන් තමයි පහළට යන්නේ. ඉතින් මෙයාලා පළවෙනි පාරට කන්ද පහළට ගියාට පස්සේ ගොඩක් මහන්සි වෙලා හිටපු හින්දා රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කෑම ටිකකුත් ගන්නවා. දැන් කොල්ල දෙන්න කතා වෙන්නේ තව එකම එක පාරක් කන්ද මුදුනට ගිහිල්ලා ස්කී කරලා ආපහු ගෙදර යන් කියලා. ඒත් මේ වෙද්දි ටිකක් හවස් වෙලා තිබ්බ හින්දා පාකර් කියනවා ඔය දෙන්න විතරක් තනියම ගිහිල්ලා එන්න මම ඔයාලා එනකල් පහළට වෙලා ඉන්නම් කියලා. ඒත් පාකර් නැතුව යන්න ඩෑන් නම් කැමති වුණේ නැහැ. එයා පාකර් අතින් කියනවා තව එකම එක පාරක් තුන්දෙනාම ගිහිල්ලා ස්කී කරලා එමු කියලා. පස්සේ පාකර්ත් ඒකට කැමතිලා ආයෙත් කේබල් කාර් එක ළඟට යනවා. කොහොමද මේ වෙලාවේ ලින්ච් අර උඩදී හම්බුණ ගර්ල්ව ආයෙත් හම්බ වෙනවා. මේ පාර ගර්ල්ගේ බොයිෆ්‍රෙන්ඩ් හිටියේ නැති හින්දා කොල්ලට මේක හොඳ chance එක. ලින්ච් ගර්ල් එක්ක ටික වෙලාවක් කතා කර ඉඳලා පස්සේ වෙලාවක හම්බ වෙමු කියලා නම්බර් එකත් ඉල්ල ගන්නවා. පස්සේ තුන්දෙනා අර සිකියුරිටි ගාර්ඩ් ළඟට යද්දි ඒ වෙද්දිත් කේබල් කාර් එක වහලා තිබ්බේ. මේ හින්දාම ඩෑන් සිකියුරිටි ගාර්ඩ්ට කියනවා මේක ඇරලා තියෙන්නේ සතියට දවස් 3යිනේ. ඉතින් අපිට උඩට යන්න තව එක chance එකක් දෙන්න ඕන කියලා. ඒකට ගාර්ඩ් කියනවා මේ වෙද්දි කාලගුණය අයහපත් වීගෙන එන්නේ ඒකයි අද කලින්ම වහන්න උනේ කියලා. පස්සේ පාකර් කියනවා අපි පුළුවන් තරම් ඉක්මනට උඩට ගිහිල්ලා ආයෙත් පහළට එන්නම්. ඒකින්ද එකම එක පාරක් chance එකක් දෙන්න ඕන කියලා. ඉතින් මෙච්චර බල කරපු හින්දාම සිකියුරිටි ගාර්ඩ් මෙයාලට කියනවා හරිම ඔයාලව උඩට යවන්නම්. හැබැයි කිව්වා වගේම ඉක්මනටම ආපහු එන්න ඕනේ කියලා.
මේ වෙලාවේ කේබල් කායකේ යන්න මේ තුන්දෙනා විතරමයි ඉතුරු වෙලා හිටියේ. මෙයාලා කේබල් කායකේ ටික දුරක් ගියාට පස්සේ එතන වැඩ කරන තවත් සිකියුරිටි ගාඩ් කෙනෙක් එතනට එනවා. එයා අර අනිත් සිකියුරිටි ගාඩ්ට කියනවා ඉක්මනටම එයාට ඔෆිස් එකට එන්න කිව්වා කියලා. දැන් අර තුන්දෙනා කේබල් කායකේ උඩට ගියපු හින්දා මේ සිකියුරිටි ගාඩ්ට මෙතන දාලා යන්නත් බෑ. ඒ හින්දා එයා අර පණිවිඩය අරගෙන ආපු කෙනාට කියනවා තව තුන්දෙනෙක් උඩට ගියා එයාලා පහළට එන කල් ඉඳලා කේබල් කායක ඕෆ් කරලා දාන්න කියලා. කොහොමද ටික වෙලාවකින් ස්කී කරගෙන තුන්දෙනෙක් පහළට ආපු හින්දා මේ සිකියුරිටි ගාඩ් හිතන්නේ කලින් අරයා කිව්වේ මේ තුන්දෙනා ගැන වෙන්නේ නැති කියලා. ඒ හින්දා එයා ඒ ගාම කේබල් කායක ඕෆ් කරලා දාලා එතනින් යනවා. හැබැයි අර තුන්දෙනා තාමත් කේබල් කායකයේ උඩට යන ගමන් තමයි ඉන්නේ. දැන් මේක ෂට් ඩවුන් කරපු හින්දාම එයාලා භාගයක් විතර දුරට ගිහිල්ලා නතර වෙනවා. කලින් වෙලාවෙත් මේ විදිහටම කේබල් කායක නතර වුණ හින්දාම එයාලා මේක වැඩි ගණන් ගන්න. එයාලා හිතන්නේ ටික වෙලාවකින් මේක හරියයි කියලා. හැබැයි තුන්දෙනා විනාඩි 20ක් විතර එහෙම බලාගෙන හිටියත් වැඩේ හරි ගියේ නැහැ. දැන් එන්න මේ පැත්තේ සීතලත් හොඳටම වැඩි වෙගෙන එන්නේ. මෙයාලා බලාගෙන ඉද්දි මෙතන ලයිට් ටිකත් ඕෆ් කරලා දාපු හින්දා දැන් මෙයාලා ටිකක් කලබල වෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා. වැඩ කරන කට්ටියට එයාලව අමතක වෙලා ඇති කියලා හිතලා තුන්දෙනාම හයියෙන් කෑ ගහන්නත් පටන් ගන්නවා. හැබැයි මෙයාලා ඉන්නේ ගොඩක් දුරකින් හින්දා කාටවත්ම මෙයාලගේ සද්ද නම් ඇහුන්නේ නැහැ. පැයක් විතර යනකල්ම කේබල් කායක හරි ගියේ නැති හින්දා දැන් මෙයාලට හොඳටම ෂුවර් එයාලව අමතක වෙලා මෙතන ඕෆ් කරලා දාලා වගේ කියලා. කට්ටිය දැන් හොඳටම බය වෙලා ඉන්නේ කොහොමද මෙතනින් ගැලවෙන්නේ කියලා. මොකද කේබල් කායක තියෙන්නේ ගොඩක් උසකින් හින්දා එයාලට පහළට පනින්න විදියකුත් නැහැ. මේකට පාකර් ගොඩක් බය වෙලා කෑ ගහපු හින්දාම ඩෑන් කියනවා බොරුවට කෑ ගහන්න එපා. එතන වැඩ කරන කවුරු හරි ඒ හරියට එයි එතකල් ටිකක් බලාගෙන ඉමු කියලා. ඒත් එක්කම පාකර්ට මතක් වෙනවා අද ඉරිදා හින්දා ආයෙත් මෙතන ඕපන් කරන්න ඊළඟ සතියේ සිකුරාදා කියලා. ඒ කියන්නේ මෙයාලව බේර ගන්න කවුරුවත්ම ආවේ නැත්තම් හරියටම සතියක් මෙයාලට මෙහෙම හිර වෙලා ඉන්න වෙනවා. ඒ කතාව අහලා අනිත් දෙන්නත් ටිකක් කලබල වෙනවා පාකර් කිව්ව විදියට එහෙම වෙයිද කියලා. ඒකට ලින්ච් පාකර්ගේ හිත හැදෙන්න කියනවා බය වෙන්න එපා එහෙම දෙයක් වෙන්නේ නැති වෙයි අපි කොහොම හරි බේරෙන්න ක්‍රමයක් හොයාගමු කියලා. ටික වෙලාවකින් පාකර් කියනවා එයාට මුත්‍රා බරක් තියෙනවා කියලා. ඒත් එක්කම ලින්ට්ටත් මුත්‍රා බරයි කියලා එතන ඉඳලම වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි පාකර් නම් කොල්ල දෙන්නෙක් ඉස්සරහා එහෙම කරන්න කැමති වුණේ නැහැ. එයා කියනවා මම නම් මෙතන ඉඳලා ඔය වැඩේ කරන්නේ නැහැ. මෙතනින් බහින කල්ම ඉවසගෙන ඉන්නවා කියලා. මෙහෙම යද්දි මේ හරියට දරුණුවටම හිමවට එන්නත් පටන් ගන්නවා. ඒ හින්දාම තියෙන සීතල තවත් වැඩිලා මෙයාලට දැන් දරා ගන්න බැරි තරමටම ගොඩක් සීතලයි. කොහොමද මේ වෙලාවේ හිමයින් කරන ට්‍රක් එකක් මේ හරියට එනවා. තුන්දෙනා ට්‍රක් එක දැකලා පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා ට්‍රක් එකේ ඉන්න ඩ්‍රයිවර්ට කතා කරනවා. හැබැයි ඉතින් ඒකේ සද්දෙත් එක්ක අර ඩ්‍රයිවර්ට මෙයාලව ඇහුන්නේ නැහැ. ඒ වගේම මිනිහා මේ තුන්දෙනා කේබල් කායකේ ඉන්නව දැක්කෙත් නැහැ. ට්‍රක් එක එදනින් යන කල්ම කොච්චර කෑ ගැහුවත් ඒකෙන් කිසිම වැඩක් වුන්නේ නැහැ. මෙහෙම පැය 3ක් විතර යද්දි හිම වැඩන එක නම් නතර වෙනවා. හැබැයි දැන් සීසල නම් ගොඩක් දුරට වැඩි වෙලා. කරන්න දෙයක් නැතිම තැන ඩෑන් කියනවා අපිට මෙතනින් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි පහළට පනින එක. මම මෙතනින් පැනලා ඔයාලවත් බේර ගන්න කෙනෙක් එක්කගෙන එන්නම් කියලා. ඒත් අනිත් දෙන්න නම් කියන්නේ පනින්න තරම් එතන උස වැඩි හින්දා තව ටික වෙලාවක් ඉවසගෙන බලාගෙනමු කියලා. මේ වෙලාවේ ඩෑන් දකිනවා සීතල වැඩිකමටම පාකර්ගේ මූණත් තුවාල වීගෙන එනවා කියලා. ඒ තුවාලේ තවත් බරපතල වෙන්න පුළුවන් හින්දා එයාට තේරෙනවා පුළුවන් තරම් ඉක්මනට කරන්න තියෙන දෙයක් කරන්න ඕනේ කියලා. එයා ඉක්මනටම උදව් අරගෙන එන්නම් කියලා පහළට පනිනවා. හැබැයි පහළ තිබ්බ හිම හොඳටම මිදිලා තිබ්බේ. ඒ හින්දාම ඩෑන්ගේ කකුල් දෙක බිම වැදිලා කකුල් දෙකම කැරලා යනවා. දැන් මෙයාලට හිතා ගන්න බැරි වුණා මොකක්ද මේකට කරන්න කියලා. මොකද කකුල් දෙකම කැරලා හොඳටම වේදනයි. උදව් ඉල්ලන්න යනවා තියා දැන් එයාට එතනින් හෙල්ලෙන්නවත් බෑ. අනිත් දෙන්නටත් මේකට ගොඩක් බයයි ඩෑන්ට කරදරයක් වේද කියලා. මොකද එයාලා දෙන්නට පහළට එන්න විදියක් නැති හින්දා ඩෑන්ට උදව් කරන්න විදියකුත් නැහැ. ඩෑන් උදව් ඉල්ලලා හයියෙන් කෑ ගැහුවත් ඒ හරිය කවුරුත්ම හිටියේ නැහැ. පස්සේ කකුල් වලින් ලේ යන එක නතර කරගන්න කියලා පාකර් එයා ළඟ තිබ්බ ජැකට් එක පහළට විසි කරනවා. ඩෑනුත් වේදනාව උහුලගෙනම කැඩෙන තැනට උඩින් යට ගහලා ලේ යන එක නතර කරගන්න බලනවා. ඊට පස්සේ එයා ලින්ට කියනවා පුළුවන් නම් කේබල් එකේ එල්ලිලා ළඟම තියෙන කණුවට යන්න. ඒ කණුව ඉනිමගක් තියෙන හින්දා ඒකෙන් ඔයාලට පහළට වහින්න පුළුවන් වෙයි කියලා. ලින්ච් ඒ ගාම්ම එහෙම කරන්න කියලා හිතාගෙන ගොඩක් අමාරුවෙන් අර කේබල් එකේ එල්ලෙනවා. හැබැයි ඒ වෙද්දිත් කේබල් එකත් අයිස් වලින් මිදලා තියෙන්නේ. මේ හින්දා ලින්ට ගොඩක් වෙලා කේබල් එකේ එල්ලිලා ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ හින්දා එයා වැඩේ අතහැරලා දාලා ආයෙත් සීට් එකට වෙනවා. මේ වෙලාවේ ඩෑන් වැටලා හිටපු තැනට වෝර්කයෙකුත් එනවා. මේකට පාකර් හයියෙන් කෑ ගහලා ස්කී බෝඩ් එකෙන් ගාපු හින්දා වෝර්කයා බය වෙලා කැලේ ඇතුළට ආයෙත් දුවගෙන යනවා. හැබැයි මෙයාලා දන්නවා වෝර්කයා දැන් ගියත් ආපහු එන්න ඉඩ තියෙනවා කියලා. හිතුවා වගේම ටික වෙලාවක් යද්දි වෝර්කයෝ රංචුවක් මෙතනට එනවා. දැන් මෙයාලට තේරෙනවා මේකට කරන්න කිසිම දෙයක් නැහැ කියලා. වෝර්කයෝ රංචුව ඇවිල්ලා ඩෑන්ව ඇදගෙන යන කල්ම අර දෙන්නට උඩට වෙලා අඬන වැරෙන්න ඕනේ කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ටික වෙලාවක් යද්දි වෝර්කයෝ රංචුව ඩෑන්ව හපලා මරලම දානවා.
ලෙන්ච් පාකර් දෙන්නට මේකට ගොඩක්ම දුකයි. මොකද එයාලව බේරගන්න හිතාගෙන තමයි ඩෑනුත් පහලට පැන්නේ. ටික වෙලාවක් මෙහෙම යද්දි දෙන්න දෙපැත්තට වෙලා කරගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. එයාලට එහෙමම නිින්ද ගිහිල්ලා ඊළඟ දවසේ උදේ තමයි ආයෙත් ඇහැරෙන්නේ. මේ වෙලාවේ පාකර් බලද්දි එයාගේ අත යකඩ බටෙත් එක්ක අයිස් වලටම ඇලවිලා තියෙන්නේ. එයා අත ගලව ගන්න try කරද්දි අයිස් ඉඳ හැමත් ගැලවිලාම තමයි අත ගැලවෙන්නේ. මෙයා මේ ගැන ලින්ච් තරම් කියන්න ගියේ නෑ. සීතල හිඳයි බඩගින්න හිඳයි දෙන්නම දැන් ගොඩක් හැම්බත්තලා ඉන්නේ. දැන්වත් මේ හරියට කවුරු හරි එයි කියලා බලාගෙන හිටියත් ගොඩක් වෙලා යනකල් මෙහෙම කවුරුත් එන පාටක්වත් තිබ්බේ නෑ. මේ වෙලාවේ දෙන්නටම ඩෑන්න මතක් වෙලා එයා ගැන ගොඩක් දුකින් එයාගේ පරණ දේවල් ගැන කතා කර කර හොඳටම අඬනවා. පස්සේ එක තැන ඉඳන් එහෙම මැරනවට වඩා බේරෙන්න try කරලා මැරෙන එක වටිනවා කියලා හිතලා ලෙන්ච් අර කේබල් එකේ එල්ලිලා ළඟම තියෙන කණුව ළඟට යන්න try කරනවා. මේ වෙද්දි සීතලට අත් දෙකක් තුවාලලා තිබ්බ හින්දා වැඩේ හිතුව තරම් නම් ලේසි වුණේ නැහැ. මේ වෙලාවේ කොහමද මෙයාලා හිටපු සීට් එකෙත් ඇන බුරුල් වෙලා ඒකත් ගැලවෙන්න තමයි එන්නේ. ඒ හින්දාම ලෙන්ච් වේදනාව දරාගෙන කොහොම හරි කරලා ඊළඟ සීට් එක ළඟටම යනවා. ඒත් එක්කම එයා දකිනවා අර වුර්කෝ රංචුවත් ආයෙත් පහලට ඇවිල්ලා ඉන්නවා කියලා. පස්සේ ලින්ච් පාකර්ට කියනවා එයාගේ ස්කී බෝඩ් එක අරගෙන ඒක පහලට විසි කරන්න කියලා. මොකද එතකොට එයා පහලට බැස්සට පස්සේ ඒ පොළු වලින් ගහලා වුර්කෝයන්ව එලවන්න පුළුවන්. පාකර් ඒ කිව්ව විදිහටම ස්කී පොල්ල අරගෙන විසි කරනවා. ඒත් හැබැයි ඒක හිතුව තරම් දුරකට විසුන්නේ නැහැ. පස්සේ ලින්ච් ආයෙත් කේබල් එකේ එල්ලිලා අමාරුවෙන් ඉනිමඟ තියෙන කණුව ළඟට ගිහිල්ලා පහලට බහිනවා. මෙයා මුලින්ම කරන්නේ පාකර් විසි කරපු ස්කී පොල්ල ළඟට දුවගෙන යන එක. එයා කොහොම හරි මේ පොල්ල අතර ගද්දිම වුර්කෝයෙක් දුවගෙන ආවිල්ලා එයාව හපන්න හදනවා. හැබැයි ලින්ච් කොහොම හරි ස්කී බෝඩ් එකෙන් ඇනලා වුර්කයාව එලවලා දානවා. ඊළඟට මෙයා ඉක්මනටම උදව් අරගෙන එයාවත් බේරගන්න එන්නම් කියලා ස්කී බෝඩ් එකෙන් කන්ද පහලට යන්න පටන් ගන්නවා. ඒත් එක්කම වුර්කෝ රංචුවත් ලින්ච් අල්ලගන්න එයාගේ පස්සෙන්ම දුවගෙන යනවා. හැබැයි එතනින් පස්සේ මොකක්ද උනේ කියලා ෆිල්ම් එකේ මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. කොහොම හරි ඊළඟ දවසේ උදේ වෙනකල්ම ලින්ච්ගෙන් කිසිම ආරංචියක් ආවේ නැහැ. දැන් පාකර්ට ගොඩක් අමාරුයි. එයාට තේරෙනවා මෙහෙම නිකන් බලාගෙන ඉඳලා තේරුමක් නැහැ කියලා. ඒ හින්දාම ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන දැන් එයාත් බිමට පනින්න තමයි හදන්නේ. හැබැයි එයා බිමට පනින්න හදද්දිම සීට් එක ගැලවිලා ටිකක් පහලට වැටලා කේබල් එකකින් එල්ලෙනවා. ඒකෙන් එයාට පනින්න තියෙන දුර ප්‍රමාණය ගොඩක් අඩු වුණා. මේකින්ද පාකර් බිමට පැන්නත් ඒකෙන් එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි පස්සේ අර සීට් එක ගැලවිලාම එයාගේ කකුල උඩට වැටුණ හින්දා ඒකෙන් කකුලට ටිකක් අමාරු වෙනවා. දැන් අර වුර්කෝ රංචුවත් ආයෙත් එන්න පුළුවන් හින්දා පාකර් හැම අමාරුවක්ම අමතක කරලා දාලා ඉක්මනටම පහලට බඩ ගන්න පටන් ගන්නවා. එයා එහෙම ටිකක් දුර යද්දි ලින්ච්ගේ මිනිහත් හම්බ වෙනවා. ඒ කියන්නේ ලින්ච් පස්සෙන් පන්නපු අර වුර්කෝ රංචුව එයාවත් අල්ලලා මරලා දාලා. පාකර්ට මේ ගැන ගොඩක් දුකයි. හැබැයි දැන් ඒකට කරන්න දෙයක් නැති හින්දා එයා දිගටම පාරක් ළඟටම බඩ ගාගෙන යනවා. එයා එහෙම පාර මැදටම ගියාට පස්සේ සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. පාකර්ගේ වෙලාවට මේ වෙලාවේ කායෙක් ආපු කෙනෙක් මෙයාව දැකලා එයාවත් කායකකට දාගෙන ළඟම තියෙන හොස්පිටල් එකට අරගෙන යනවා. ඉතින් අන්තිමට පාකර් විතරයි මේ සිද්ධියෙන් ජීවිතේ බේරගන්නේ. කොහොම තමයි යාළුවනේ අද ෆිල්ම් එක නම් ඉවර වෙන්නේ. මේ වගේ ෆිල්ම් රිවිව් හැමදාම බලන්න ඕන නම් මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.